ඔය ග්‍රැෆික් කාඩ් එකත් අලුතෙන් ගත්තට ඕවර්හීට් වෙනවද? ගේම්ස් ප්ලේ කරද්දී ඔයාගේ PC එක ලැග් වෙනවා වගේ තේරෙනවද? හැබැයි මේකට හේතුව ඔයා හිතන දේ වෙන්න විදිහක් නැහැ. අපි බලමු ඔයාගේ කේසින් එක ඔයාගේ performance වලට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පිටිපස්සේ පේනවා වගේ කේසින් මොඩල්ස් ටිකක් ගැන. ඒකේ එයා ෆ්ලෝ එක හරියට කොහොමද හදාගන්නේ කියන එක ගැන. ඉතින් ගොඩ දෙනෙක් හිතන්නේ නැති වුණාට ඔයාගේ කේසින් එක ඔයාගේ performance වලට ලොකු බලපෑමක් ඇති කරනවා. ඔයාගේ temperatures වලට ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතින් අපි කේසින් එකකින් එකට බලමු. අපි මුලින්ම අපේ ස්ටෝර් එකේ තියෙන කේසින් මොඩල් ටිකක් සිලෙක්ට් කරගමු. සිලෙක්ට් කරන් බලමු කොහොමද ඒ වගේ එයා ෆ්ලෝ එක හැදෙන්නේ සහ ඒකේ අපි කොහොමද කන්ෆිගරේෂන් කරගන්න ඕනේ කියලා. ඉතින් අපි යමු අර පැත්තට ගිහිල්ලා බලමු කොහොමද කේසින් මොනවාද අපි ගාව තියෙන්නේ කියලා. හරි මුලින්ම බැලුවොත් අපි ටිකක් යුනික් ටයිප් එකේ කේසින් එක කියලා තියෙනවා MSI බ්‍රෑන්ඩ් එකෙන් අලුතෙන්. අපි මේක ඉස්සරහට ගෙනියමු. මල්ලි අපි මේක කේසින් එකක් ඉස්සරහට ගමු මේක. හරි ඒක ගෙනිච්චා ඊට පස්සේ අපි තව ටයිප් එකක් සිලෙක්ට් කරමු මේක ගමු. මේක ටිකක් ගොඩක් කට්ටිය ගන්න જાතිය ගන්න. ඊළඟට ගොඩක්ම ෆාස්ට් මූවින් ඇන්ටෙක් එකේ මෙන්න මේක ගමු අපි. මේකත් මම ඉස්සරහින් තියන්න. ඊට පස්සේ තව යුනික් මොඩල් එකක් තියෙනවා ගේම් ඩියස් බ්‍රෑන්ඩ් එකෙන් M4 එක. මේකත් අපි ඉස්සරහින් තියාගමු. දැනට අපි කේසින් 4ක් වගේ ඉස්සරහට ගත්තා. තව මොඩල්ස් ගොඩක් උඩ තියෙනවා ඔයාලට පෙන්නන්නම්. සේම් ටයිප් යන්නේ අපි තව එකක් ගමු බොටම් එයා ෆ්ලෝ නැති එක. මේ මොඩල් එකත් අපි පොඩ්ඩක් ඉස්සරහට දාගමු. හරි. කට්ටිය කේසින් ටික ඉස්සරහට අරන් යනකම් අපි බලමු ඔයා ෆෑන් සිලෙක්ට් කරනවා නම් ඔයා RGB වලට කැමති නම් ඔයා සිලෙක්ට් කරලා තියෙන ඔයාගේ බිල්ඩ් එකට හරියනම ෆෑන් එකද කියලා. මොකද ඔයාට RGB ෆෑන් එකක් දැන් මාකට් එකේ රුපියල් 750 ඉඳන් ගන්න පුළුවන්. හැබැයි 750ට ගත්තට ඔයාට ඒකට ඕනේ එයා ෆ්ලෝ එක හම්බ වෙනවද? එයා ප්‍රෙෂර් එක හම්බ වෙනවද? ඉතින් අපි බලමු ෆෑන් ටිකක් අපි සිලෙක්ට් කරගෙන ඔයා ෆෑන් එකක් ගද්දි මෙහෙම බ්‍රෑන්ඩඩ් ෆෑන් එකක් ගන්නවා නම් මේකේ සඳහන් කරලා තියෙනවා පිටිපස්සේ මෙන්න මෙහෙම CFM සහ එයා ප්‍රෙෂර් කියලා දෙකක්. ඉතින් මේ ෆෑන් එකේ තියෙන CFM 34 වගේ. මේක ලවින් කූල් බ්‍රෑන්ඩ් එකේ ෆෑන් එකක්. සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩඩ් ෆෑන් ගත්තොත් අපි ගමු කෝසෙයා ඊට පස්සේ ලියන්ලි වගේ ගත්තොත් CFM වගේ 45 හෝ ඊට උඩ ගාණක් එනවා. ඒ කියන්නේ ඒකේ යා ෆ්ලෝ එක ගොඩක් වැඩි. ඒ වගේම මේ ෆෑන් වලට රේඩියේටර්ස් වලට සපෝට් කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රෙෂර් එකක් තියෙන තැන් වලට සපෝට් කරන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට අපේ තව ෆෑන්ස් තියෙනවා. මෙන්න මේ වගේ. ඒකේ තියෙනවා ෆෑන් ප්‍රෙෂර් එක කීයද කියලා. මෙන්න මේ ෆෑන් ප්‍රෙෂර් එක වැඩි ෆෑන් එකක් ගත්තොත් ඔයාලට පුළුවන් රේඩියේටර් එකකටත් මවුන්ට් කරන්න. ඉතින් අපි ඒක ගැන පස්සේ කතා කරමු. අපි යන් අර පැත්තට ගිහින් බලමු කොහොමද මේවා එයා ෆ්ලෝ ටික හදාගන්නේ කියලා. හරි. ඉතින් අපි ෆෑන් මොඩල්ස් 5ක් සිලෙක්ට් කරගෙන තියෙනවා මෙතන. මේ පහේ එකින් එකට ඔයාලට පේනවා ඇති ෆෑන් කන්ෆිගරේෂන් යුනික් තියෙන්නේ. යුනික් ටයිප් වල ඒවා ටිකක් තමයි අපි සිලෙක්ට් කරගත්තේ. ලංකාවේ කොමන්ම මොඩල් එක ඉස්සරින් ඉඳන් තිබ්බ මොඩල් එක මේක. ඔයාලට පේනවා ඇති මෙතන ෆ්‍රන්ට් එකකින් ෆෑන්ස් එන මොඩල් එක. මේ කේසින් මොඩල් එකේ ඉස්සරහින් ෆෑන් 3ක් සහ උඩින් ෆෑන් 3ක් සහ රියර් එකක් තමයි එන්නේ. ඉතින් මේක තමයි ලංකාවේ ගොඩක් කොමන් විදිහට සෙල් වුණේ ඉස්සර. මේක ගැන කතා කරොත් අපි මේකේ සයිඩ් එක ඕපන් කරගමු. හරි සයිඩ් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලා ළඟට එන්න මම පෙන්නන්න. මේකේ ඔයාලට පේනවා යට ඉන්ටේක් එකක් එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කම්පැක්ට් කේසින් එකක් ඔයා යූස් කරොත් දැන් මේක නම් ටික ලොකු එකක්. මේකේ කම්පැක්ට් එකක් යූස් කරොත් ඔයාගේ ග්‍රැෆික් කාඩ් එක මෙතෙන්ට මවුන්ට් වෙද්දී මෙතන හાર્ඩ් ඩ්‍රයිව් මවුන්ට් වුණොත් ඔයාගේ ග්‍රැෆික් කාඩ් එකට එන්නේ හાર્ඩ් ඩ්‍රයිව් වලින් එන හීට් එක. මොකද මෙතනින් ඇවිල්ලා මෙතනින් උඩට තමයි එයා ෆ්ලෝ එක එන්නේ. එතකොට මේ වගේ කේසින් එක ඔයා ෆෑන් සෙට් කරන්නේ උඩ ටිකක් එක්සෝස් විදියට. ඒ කියන්නේ මෙන්න මේ හයි කරලා තියෙන විදියට. මේ පැත්තෙන් හුලං අරගෙන පිටිපස්සෙන් අයින් වෙන්න. ඉතින් ඒ විදියට සෙට් කරාට පස්සේ ඔයාගේ ග්‍රැෆික් කාඩ් එකට හැම වෙලේම එන්නේ හොට් එයා. මොකද හાર્ඩ් ඩ්‍රයිව් වලින් එන හොට් එයාක තමයි කෙලින් වෙන්නේ ෆ්‍රෙෂ් එයාක් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කේසින් එකක් යූස් කරනවා නම් තාමත්
ඔයාගේ graphic card එක heat වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ වගේම ඔයාගේ SSD එකේ health එක අඩු වෙනවා නම් බලන්න පොඩ්ඩක් ගිහිල්ලා NVMe එකේ temperature එක ගොඩක් දුරට 60 පන්නලා තියෙනවා නම් 67 70 වගේ යනවා නම් ඔයාගේ NVMe එකේ health එක අඩු වෙන්නත් පුළුවන්. ඉතින් එන්නේ මේ වගේ දේවල් නිසා ඔයාගේ components වල health එක අඩු වෙන්න පුළුවන්. games ගහද්දි lag වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් common type casing එකක් ලංකාවේ තියෙන. අපි ඒක දැන් අයින් කරගමු. අපි ඊට පස්සේ කතා කරමු අනිත් casing ගැන. හරි. ඒක ගියාට පස්සේ ගොඩ කාලයකට කලින් ගොඩක් ප්‍රසිද්ධ වුණ fish tank model එක තියෙනවා අපි ගාව. ඉතින් fish tank model එකේදී මේකේ යට mesh එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා මේක fish tank කියන්නේ මාළු ටැංකිය වගේ ඉස්සරහත් glass පැත්තෙත් glass. මේකේ intake එක බැලුවොත් ඔයාලට පේනවා අතන side එකේ විතරයි fans mount කරන්න පුළුවන්. අපි ඒකත් open කරගමු. මේ විදිහට පියන අයින් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇත්තටම මේකේ airflow ගැන කතා කරොත් නම් airflow ගොඩක් අඩු casing model එකක්. මෙතන විතරයි ඔයාලට intake එකක් ගන්න පුළුවන්. bottom එකෙන් fan high කරන්න ඇවිල්ලා තිබ්බට මෙතන අර විදිහටම hard drive ටික high වුණාට පස්සේ මේ mesh එකෙන් airflow එකක් අරගෙන උඩට දෙද්දි ඔයාගේ hard එකේ තියෙන heat එක තමයි අරකට එන්නේ. හැබැයි මේකේ හොඳකට තියෙන්නේ side එකේ තියෙනවාට mount එකක් ඒකෙන් ගන්න පුළුවන්. එතකොට මේකේ 2-4 radiator එකක් වගේ mount කරොත් මෙතෙන්ට intake එකට එතනිනුත් ඔයාලට PC එක ඇතුළට එන්නේ hot air එක. ඉතින් ඒ විදිහට hot air එක આવොත් ඔයාලට තේරෙනවා යටිනුත් ප්‍රශ්නේ හුලං side එකේනුත් ප්‍රශ්නේ හුලං එන්නේ. ඔයාගේ components ඔක්කොම ඔයාගේ game එක play කරද්දී heat එක වැඩි වෙනවා. ඔයාගේ CPU එකේ heat එක වැඩි වෙන්න අනිත් components වල heat එකත් වැඩි වෙනවා. ඉතින් මේ වගේ casing එකක් use කරනවා නම් ඔයාලට top එකේ exhaust එකක් තමයි දෙන්න වෙන්නේ rear එකෙත් exhaust එක. එතකොට positive pressure මුකුත් එන්නේ නැහැ. ඔක්කොම balance වෙනවා. මොකද යටින් fan 3යි side එකෙන් 2යි උඩින් 3යි side එකෙන් 1යි. මේ type එකත් commonly use වෙනවා. හැබැයි ඔයාගේ අර කලින් කිව්ව issues එන්න පුළුවන්. NVMe heat එක වැඩි වෙන්න පුළුවන්. GPU heat එක වැඩි වෙන්න පුළුවන්. දිග කාලයක් යද්දි ඔයා ඒ කියන්නේ high end motherboard එකක් use කරනවා නම් VRM වල issues එන්න පුළුවන්. රත් වෙලා වැඩි වෙලා. අපි මේකත් අයින් කරගමු. හරි ඒ ටික අයින් කරගත්තට පස්සේ අපි මේ ටික පොඩ්ඩක් බැලන්ස් වෙන්න හදාගමු. දැන් අපි ගාව තියෙනවා ටිකක් යුනික් මොඩල්ස් ටිකක්. MSI බ්‍රෑන්ඩ් එකක් තියෙනවා සහ Antec එකේ ගොඩක් ප්‍රසිද්ධ C5 casing එක තියෙනවා. ඕකේ C3 එකක් තියෙනවා. පොඩි වෙනසයි තියෙන්නේ. අපි මුලින් පටන් ගමු මේකෙන්. මෙන්න මේ ටයිප් එකේ බොටම් එහා ඉන්ටේක් කෙන කේසින් එකක් තියෙනවා නම් ඇත්තටම වාගේ GPU එක හොඳට perform කරනවා. මොකද ඒකට හැම වෙලේම fresh air හම්බ වෙනවා. මෙතන යටින් අපි මේකත් open කරගමු. මෙන්න මේ ටයිප් එකේ කේසින් එකක් බැලුවම ඔයාලට පේනවා යටින් intake fans තියෙන reverse blade fans. ඔයාලට මම මෙහෙම පෙන්නන්නම්. මේක යට මුකුත් නැහැ. mesh එකකින් කෙලින්ම හුලං උඩට ඇදලා ගන්නවා යට තියෙන. එතකොට graphic card එකට කෙලින්ම හම්බෙන්නේ fresh air. ඒ වගේම side එකෙත් ඔයාලට පේනවා intake එකක් තියෙන්නේ. මේ පැත්තෙනුත් එන්නේ fresh air. එතකොට වාගේ liquid cooler එකක් use කරනවා නම් 360 බය නැතුව top mount කරන්න පුළුවන් exhaust විදිහට fresh air ඇවිල්ලා graphic card එකේ heat එක සහ side එකේ එන fresh airත් එක්ක මේකෙන් exit කරනවා. එතකොට වාගේ radiator එක ගොඩක් heat වෙන්නේ නැහැ. මොකද fan 6කින් intake එනවා. fan 3කින් සහ 1කින් exhaust වෙනවා. එතකොට මෙන්න මේ type එකේ casing එකකට ගියොත් ඔයාට ඔයාගේ NVMe එක හොඳට cool වෙලා සාමාන්‍ය NVMe එක motherboard එකේ ඉන්නේ මෙතන, graphic card එක මෙතන එනවා. ඒ ගාම NVMe එක එනවා, VRAM ටික මෙතන හම්බෙන්නේ. එතකොට මේ fresh air වලින් ඒ ටික හොඳට cool කරනවා. මොකද අපි builds ගොඩක් කරලා තියෙනවා මේ casing එකේ. කිසිම issue එකක් ඇවිල්ලා නැහැ. lag වෙන්නේ සහ graphic card temp වැඩි වෙන, NVMe heat වැඩි වෙන මුකුත් ඇවිල්ලා නැහැ benchmark කරද්දී. ඉතින් මේ වගේ casing එකකට යන්න පුළුවන් නම් හොඳයි. මෙන්න මේ වගේ casing එන්නේ inbuilt fan වලට පේනවා 6යි 7ක් තියෙනවා. inbuilt fans 7ක් එක්ක එන්නේ. ඉතින් ඔයාගේ බජට් එකට වාසි වෙනම fans වලට වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ හරි ඒකත් පැත්තකින් තියාගත්තට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ MSI බ්‍රෑන්ඩ් එකෙන් ආපු අලුත්ම casing එක. අපි ඒක පොඩ්ඩක් සෙන්ටර් කරගමු. හරි. ඔයාලට පේනවා මේ casing එක පොඩ්ඩක් unique. බලන්න මෙතන හිඩසක් තියෙනවා. මෙතන mesh එකක් තියෙනවා. දැන් ඔයාලා බලන්න ඇති මේ මොකක්ද කියලා. මේක තමයි guys මෙතනින් fan එක mount කරන්න පුළුවන් ඔයාලට ඇතුලේ. හරි ඔයාලට මම මේ casing එක open කරලා පෙන්නන්නම්. MSI එකකින් ආපු අලුත්ම casing එක. මේ switch එක press කරලා මෙහෙම ගන්න ඕනේ. එතකොට top එක මේ විදිහට open වෙනවා. ඊට පස්සේ
මේකේ ග්ලාස් එක ඕපන් කරගන්න තියෙන්නේ චුට්ටක් බලන්න ඕනේ කොහොමද ඕපන් වෙන්නේ කියලා. ඉතින් මේ කේසින් එකේ ග්ලාස් එක ගලව ගන්න අපිට ඕන වෙනවා පොඩි මල්ලිස් කුරුප්පුණියනක් අපි ගමු. මේකේ টොප් එකේ තියෙන මෙන්න මේ ස්ක්‍රූ එක අයින් කරගෙන ග්ලාස් එක එලියට ඇදලා ගන්න තියෙන්නේ. මේ සයිඩ් එකට අදින්න තියෙන්නේ. ඉතින් අපිත් මේ පළවෙනි පාර්ට් ඕපන් කරේ මේක නම් මේ විදිහට කර්ව් ග්ලාස් එකක් එනවා. මේක අයින් කරගමු අපි. අයින් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේකේ ඩිසයින් එක ගොඩක් යුනික්. හරි ඉතින් ඔයාලට කේසින් එකේ ඩිසයින් එක බැලුවහම හරි යුනික් පෙනුමක් තියෙනවා. මෙතන USB A ටික තියෙනවා. ඉතින් මේක එයා ෆ්ලෝ එක ගැන කතා කරොත් ඔයාලට එන්න පෙන්නන්න. මෙතන යට මෙෂ් එකක් තියෙනවා. මෙතනට වගේ පවර් සප්ලයි එක හයි වෙනවා. ඒක අපි රිවර්ස් විදියට හයි කරන්නේ ෆෑන් එකේ යටට එන්න. එතකොට ඒකේ එයා එකත් උඩට එන්නේ නැහැ. මෙන්න මේ මෙෂ් එකකින්ම ඔයාලට ෆ්‍රෙෂ් එයා ගන්න පුළුවන් උඩට ෆෑන්ස් හයි කරාම. ඉතින් මේක තමයි මේකේ වෙනසකට තියෙන්නේ. වෙනම ෆෑන්ස් නැති වුණාට ඔයාලට වෙනම දෙකක් හයි කරන්න පුළුවන්. මෙතනින් එක්සෝස් එක සහ මෙතනින් ඉන්ටේක් දෙකක් තියෙනවා. 140 mm ෆෑන්ස් උඩට 360 රේඩියේටර් එක හයි කරලා ඔයාලට හાર્ඩ් ඩ්‍රයිව් සයි වෙන්නේ මෙතන. එතකොට ඒකේ හීට් එක මේ පැත්තට එන්නේත් නැහැ. හොඳ එයා ෆ්ලෝ එකක් තියෙන කේසින් එකක් යුනික් විදිහට. මෙතනින් ඔයාලට පේන නැති හොඳ ගැප් එකක් තියෙනවා හුලං ගන්න. සහ මෙතනින් ඔයාලට කැමති නම් පොඩි ඇක්ෂන් ෆිගර් එකක් හෝ පොඩි අර මොඩල් කාර් එකක් තියාගන්න පුළුවන්. අපි ෆොටෝස් දාලා තිබ්බා ඒ වගේ එක. ඉතින් අපි මේ කේසින් එකත් අයින් කරගෙන අපේ ඊළඟ කේසින් එක ගැන කතා කරමු. ඊළඟට අපි ගාව තියෙන්නේ මෙන්න මේ GameDS බ්‍රෑන්ඩ් එකේ M4 කියන කේසින් එක. මේකත් යුනික්. ඔයාලට බලපු ගමන් පේන ඇති පොඩි කම්බිනේෂන් එකක් ගිහිල්ලා තියෙන්නේ ෆිෂ් ටැන්ක් මොඩල් එකත් එක්ක. බොටම් එයා ඉන්ටේක් එකක්. මේකේ ග්ලාස් එක මේ විදිහට අයින් කරගත්තාම යට පේනවා ඉන්බිල්ට් ෆෑන්ස් තුනක් ඇවිල්ලා තියෙනවා. ඉන්ටේක් සහ එක්සෝස් එකක් සයිඩ් එකෙන් ඇවිල්ලා තියෙනවා. මේකේ විශේෂණ කියන්න ඕනේ සයිඩ් එකේ ඉන්ටේක් එකක් නැහැ. ඉතින් සයිඩ් එකේ ඉන්ටේක් එකක් නැහැ. හැබැයි මෙතනින් වෙනම අරන් තියෙනවා GPU හෝල්ඩර් එකක් එනවා. ඉතින් මෙන්න මේ වගේ කේසින් වල තියෙන වාසිය තමයි කලින් කතා වුණා වගේම GPU එකට හොඳ ඉන්ටේක් එකක් එනවා. මදර්බෝඩ් එක හරහා එයාෆ්ලෝ එක උඩට යනවා. ඒ වගේම මේකේ ෆෑන් සෙට් එක ඇන්ගල් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරියට මම පෙන්නන්නම්. ඔයාලට එයාෆ්ලෝ ඩිරෙක්ෂන් එක හදන්න පුළුවන්. දැන් අපි හිතමු ඔයාගේ GPU එක මෙතන තියෙන්නේ. ඔයාලට එයාෆ්ලෝ එක ග්ලාස් එකේ වැදිලා වගේ සයිඩ් එකට යන්න ඕන නම් මෙන්න මේ විදිහට ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන්. හાર્ඩ් ඩ්‍රයිව්ස් එන්නේ මේ පිටිපස්සේ. මේකේ තව දෙයක් තියෙන guys පවර් සප්ලයි එක එන්නේ මටත් හොයාගන්න බැරුණා. මෙතන පිටිපස්සට පොඩක් යුනික් විදිහට එනවා කේබල් මැනේජ්මන්ට් එකට එහෙම ලේසි ඇති මං හිතන්නේ එහෙම ඩිසයින් කරලා තියෙන්නේ. මේකෙත් අර විදිහට ලස්සන එයාෆ්ලෝ එක සයිඩ් එකෙන් ඇවිල්ලා උඩට යන්න තියෙන්නේ. টොප් 360 mm රේඩියේටර් සපෝට් කරනවා. ඒ ඉතින් ඒකේ එක්සෝස් එක ගන්න පුළුවන්. මේ දේවල් තමයි ඔයාලට කේසින් ගැන කතා කරද්දි තියෙන්නේ. ඔයා නොදැනුවත්වම ඔයාගේ කියන කම්පොනන්ට්ස් වල ලයිෆ් ටයිම් එක අඩු වෙන්න සහ PC එක ලැග් වෙන්න බලපාන්න පුළුවන් මෙන්න මේ හේතු. ඉතින් ගොඩක් කට්ටිය කේසින් එක සිලෙක්ට් කරද්දි බලන්නේ RGB සහ ලස්සන විතරයි. ඉතින් එහෙම බලන්න එපා. ඔයා කේසින් එක සිලෙක්ට් කරනවා නම් කේසින් එකේ එයාෆ්ලෝ එක සහ ඔයාගේ බජට් එකත් එක්ක බලනවා නම් ඒකට ඉන්බිල්ට් ෆෑන්ස් එනවද? අන්න ඒ දේවල් බලන්න. අනිත් එක ක්වොලිටි එක බලන්න. මොකද ටිකක් කල් ගිහිල්ලා මලකඩ කන කේසින් එකක් රුපියල් 10,000ට 15,000ට අරගෙන වැඩක් වෙන්නේ නැහැ. හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ කේසින් එකක් ගන්න. එයාෆ්ලෝ එක සහ අනිත් පර්ෆෝමන්ස් ඔයාගේ වැඩි කරගන්න පුළුවන්. ඉතින් එන්න pcbuilders.lk අපේ ස්ටෝර් එකට. ඔයාලට කලින් පෙන්නුවා වගේ අපි ගාව විවිධ මොඩල් වලින් කේසින් තියෙනවා 25කට විතර වඩා. ඔයා කැමති එකක් බලලා කරලා සිලෙක්ට් කරන්න පුළුවන්. බෙන්ච්මාර්ක් කරගෙනම යන්න පුළුවන්. එන්න PC Builders අපේ ස්ටෝර් එකට යක්කලා තියෙන ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හොඳ කේසින් එකක් හොඳ ප්‍රයිස් එකකට වොරන්ටිත් එක්කම ගන්න. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. pcbuilders.lk අපේ YouTube channel එක follow කරලා තියාගන්න. මේ වගේ ටිප් ඔයාලට හැමදාම බලන්න පුළුවන්. pcbuilders.lk